මම මහින්ද බණ්ඩාරනායක ලංකාව පුරා ජීව විද්‍යා විෂය ගැන්වූ ගුරුවරයෙක්. වර්තමානයේ ජීව විද්‍යා අංශයේ ළමයින්ට තියෙන බරපතලම ගැටලුව ජීව විද්‍යාව. ජීව විද්‍යාව සඳහා උසස් ප්‍රතිඵලයක් ගැනීම අසීරු තත්ත්වයකට පත් වෙලා තියෙනවා. සමහර ළමයි ඉන්නවා රසායන විද්‍යාවට කෙමිස්ට්‍රි වලට A එකක්, ෆිසික්ස් වලට A එකක්, හැබැයි බයොලොජි B එකක් නැත්නම් C එකක්. තව සමහර ළමයි ඉන්නවා කෙමිස්ට්‍රි වලට C, ෆිසික්ස් වලට S, බයොලොජි ෆේල්. ලංකාවේ බයොලොජි ෆේල් විය ප්‍රතිශතය ඉතා ඉහළයි. ඒ සිදු වෙන එකක්. ජීව විද්‍යාව කියන්නේ ඉතා පහසු විෂයක්. පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්. පහසුවෙන් ලකුණු ලබා ගන්න පුළුවන්. එමනම් මේ වැරද්දට හේතුව කුමක්ද? ප්‍රධානම හේතුව තමයි අවිධිමත් අපිළිවෙල සම්පත් පොත. මේ සම්පත් පොතේ කරුණු ළමයින්ට තියා ගුරුවරු තේරුම් ගන්න තමයි. මේ නිසා ළමයි කරන්නේ මේ සම්පත් පොත මුළුමනින්ම කටපාඩම් කරනවා. ගුරුවරු ළමයි පොළඹවනවා මේ සම්පත් පොත කටපාඩම් කරන්න කියලා. කටපාඩම් කරලා මේකට ගන්න පුළුවන් උපරිම ප්‍රතිඵලය S එකක්. හැබැයි ඒ ක්‍රමය වැරදි. කරන්න ඕනේ සම්පත් පොතේ තියෙන සටහන හොඳට තහවුරු වෙන්න පුළුවන් තරම් ප්‍රශ්න කරන්න ඕනේ. බහුවර්ණ 50ක් තියෙනවා, ලකුණු 50ක් තියෙනවා. 50න් 50ම ගත්තම ලකුණු 50 ඇවිල්ලා. මේ 50 ගන්න පුළුවන් හොඳට බහුවර්ණ කරොත්. ව්‍යුහගත 4ක් තියෙන ලකුණු 20ක් තියෙනවා. මේ 20ම ගන්න පුළුවන් පහසුවෙන්. හැබැයි ඒවා පුරුදු පුහුණු වෙන්න ඕනේ. රචනා තමයි ළමයි අසාර්ථකම. ඒවා ලියන්නේ නැහැ. ළමයි පුරුදු පුහුණු වෙන්නේ නැහැ. රචනා ලකුණු 30ක් තියෙනවා. 6න් 4ක් ලියන්න ඕනේ. ඒවා පුරුදු පුහුණු වෙන්නේ නැහැ. මෙන්න මේ අඩුපාඩුව निराකරණය කරන්න මම පොත් ලියලා තියෙනවා. බහුවර්ණ පොත් වෙනම ලියලා තියෙනවා. 25 ඉඳන් 2000 දක්වා සියලුම බහුවර්ණ උත්තරය ආව විදිය පිළිතුර සියල්ල විශ්ලේෂණය කරලා තියෙනවා. ඒ වගේමයි ව්‍යුහගත, ඒ වගේමයි රචනා සම්පූර්ණ විශ්ලේෂණය කරලා තියෙනවා. ඒ වගේම අමතර සටහන්, අතිරේක ප්‍රශ්න සියල්ලම සහිත පොත් පෙළක් ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පොත් පෙළ පරිශීලනය කරොත් ඔබට ඒකක් නෙවෙයි ලකුණු 100න් 100ම ගන්න පුළුවන් කියලා මට විශ්වාසයි. හොඳට මහන්සි වෙලා මේ පොත් ටික බලන්න අපි ඔබට ආශිර්වාද කරනවා භාගයෙන් ඉහළම ප්‍රතිඵල ලබා ගන්නට කියලා.